සුබ උදෑසනක් හැම දිනාටම. මම උදේ දැක්ක පෝස්ටර් එකක්. මුස්ලිම් ජාතිකයෙක් ඒ මහත්මයා පෝරුවක් අතේ තියාගෙන මාලිමාවට ජය වේවා කියලා බන්ධනාගාර රථයට පොඩ්ඩක් මෙහැයින් මිනිස්සුන්ට ඒක පේන්න අල්ලගෙන ඉන්නවා. පොලිසියෙන් කියනවා ඔයා පරිස්සමෙන් ඉන්න, ඔයා උතනින් අයින් වෙන්න, ඒ වගේ වචන හුමාරුකුත් එතන යනවා. මට මෙතෙන්දී පැහැදිලිව කියන්න අවශ්‍යයි, මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පිහිටුවන්න ඡන්දය දුන්නා. තවත් විදියකින් කියනවා නම් මිනිස්සු බලය දුන්නා. එතකොට ඒ බලය දීපු රජයේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මිනිස්සු බලාපොරොත්තු වෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා දැකීම තුළ මිනිස්සුන්ට තියෙනවා යම්කිසි පිළිගැනීමක්, විශ්වාසයක්, සතුටක්. ඉතින් ඒක ඒගොල්ලන් ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ගේ තේරීම හරි කියලා. අර ප්ලාක් එකක් මෙහෙම අතේ තියාගෙන මාලිමාවට ජය වේවා කීවීම තුලින් මමත් හිතේනම් මමත් ඒ දේ කරනවා. දැන් ඒක කෙනෙකුට තව කෙනෙකුට අභිහිර නොවන විදියට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම එහෙම ලියවිල්ලකින් කියන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඔහුට එයට තර්ජනය කරන්න බෑ එහෙම. එතකොට ඒ මුස්ලිම් ජාතික මහත්මයා ඒක එයා ප්‍රකාශනයක් කරන්නේ. ඒ ප්‍රකාශනයට ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස තියෙන්න ඕන. ඔහුට තර්ජනය කරන්න, ඔහුට පොලිසියෙන් ඔයා මෙතන ඉන්න එපා, අතෙන්ට යන්න, ඒ වගේ කියන්න අවශ්‍ය නැහැ. මං හිතනවා එතුමා එහෙම හැසිරුනේ නැහැ. එතුමා දීපු ඡන්දය තුළ බලාපොරොත්තු අපි ඡන්දයක් දෙන්නේ කෙනෙක් රටක යම්කිසි වෙනසක් සහ කිසි ප්‍රතිපත්තිමය වෙනස් වීමක් සහ ඒ තුළ සිදුවෙන ඒ වෙනස් වීම දකින්න තියෙන කැමැත්ත නිසා. ඉතින් දැන් එවැනි මෙන්න මේ පුංචි දේවල්, මෙවැනි ප්ලාක් එකක් තියාගෙන ඉන්න අපි දන්නවා කීප දෙනෙක් දැන් නඩු සඳහා කැඳවාගෙන එනවා. නඩු වලට ඒ කියන්නේ අලස් කොමිසමට එනවා කට උත්තර දෙන්න. ඉතින් ඒවා ඊටම සීග්‍රෙන් සිද්ධ වෙනවා. ඉතින් මෙතෙන්දී අපි දකින්නේ මේ රජය බලයට පත් වෙනකොට කිව්වා අපි නීතිය කියන එක ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ කටයුතු කරනවා කියලා. ඇත්ත වශයෙන්ම කියනවා ඒගොල්ලන් මේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරනවා කියන එක තමයි එකෙන් අදහස් කරේ. ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතිඥයෝ, ඒ අධිකරණ පද්ධතිය ඒක තමයි මේ ඩෙමොක්‍රැටික් ඉන්ස්ටිටියුෂන්ස්. ඒවයින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒවට ඒගොල්ලන් අත ගහන්නේ නැහැ. ඒක හරි. ඒවා නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඕන. නමුත් අද අපි දකින්නේ ඒවා තුළින් අපි කවදාවත් අහපු නැති අතිශය භයානක ආරංචි. සිරකාරුවෙක් මරන්න නැතුව කුඩු සල්ට සම්බන්ධ, කුඩු ව්‍යාපාරයට සම්බන්ධ සිරකරුවෙක් නොමැර ජීවත් වීමට මෙච්චර ගානක් අය කරනවා. ඊළඟට ඔහු මේ පනත යටතේ රඳවා තැබීමට මෙච්චර ගානක් ගන්නවා. ඒ වගේ මේක ඉතාම දුෂ්ට විදියට මේක ව්‍යාපාරයක් කරගෙන තියෙනවා මේගොල්ලන් නීති වෘත්තිය. ඒක මොනතරම් මට කියන්න වචන නැහැ. ගැන ඒකට සම්බන්ධ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ පුත්‍රයා. ඒතර දැන් විජේදාස රාජපක්ෂ කියන පුද්ගලයාට මිනිස්සු නමක් දාලා තිනවා ඩීල් රාජපක්ෂ කියලා. දැන් මේකේ මේ නමේ තේරුම, අන්වර්ථ නමේ තේරුම මම මේ කියපු කරුණු තුලින් තාම පැහැදිලියට සුදුසු නමක් ඒ.
මොකක්ද මේ තමන්ගේ වෘත්තිය සහ රටේ නීති පද්ධතිය සහ පැවැත්ම කියන එක විනාශයට පත් කරපු කෙනෙක් නේද මේ ඇමති කෙනෙක් මේ වගේ නේද හැසිරලා තියෙන්නේ. ඒක රාජ්‍යයට හොඳ නෑ, රාජ්‍යයේ නීති පද්ධතිය හොඳ නෑ, රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නෑ. මට මෙතෙන්දී සඳහන් කරන්න වෙන්නේ ඔබට මුදල් සඳහා මෙතරම් කෑදරකමක් තියෙනවා නම් ඔබ මෙවැනි දේ කිරීම තුළින් ඔබට කවදාවත් මිනිස්සෙක් හැටියට තමන්ගේ දැන් ජේජාස රාජපක්ෂ කියන්නේ වයසක කෙනෙක්. දැන් ඌට ඔහුගේ ජීවිතයේ අවසාන කාලේ සතුට වෙන්න පුළුවන්ද මෙවැනි දේවල් කිරීම තුළින්? නමුත් වඩා සුදුසු මොකක්ද? තමන්ට දේශපාලනය කරන්න අවශ්‍ය නම් ලංකාවේ එහෙම දේශපාලනය කරන එකම පක්ෂය තමයි NPP රජය. ඔවුන් ජනතාවගේ ඡන්දය ලබාගෙන ඒ බලය නිසි ලෙස මෙහෙවමින් කටයුතු කරනවා. ඔවුන්ගේ ජීවිත හරිම සරලයි. ඔවුන් රජයේ දෙන වාහනයක් වුණත් පාවිච්චි කරන්නේ තමන්ගේ කාර්යයන් සඳහා පමණයි. ඒ සේවිය යුතුයි. මේ ජනතාවගේ බදු මුදල් වලින් වැඩ කරන මේ මිනිස්සු සහ ආයතන අවශ්‍යතාවයට රජයේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්, පොදු දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එතන වඩා වැදගත් වෙන්නේ තමන් භාරගත්ත කාර්ය 100% නිවැරදිව කිරීම. ඒ නිවැරදි කිරීම තුළින් පබ්ලික් සර්විස් එකේදී ඒ කියන්නේ පබ්ලික් ට්‍රස්ටි කෙනෙක් හැටියට වැඩ කරනකොට ජනතාවගේ බදු මුදල් නිවැරදිව හසුරුවනවා නම් අපිට ගොඩක් උඩට යන්න පුළුවන්. මේවා අපි වෙන ආකාරයකට රිෆ්ලෙක්ට් වෙනවා. දැන් ඒ කියන්නේ ආර්ථික දර්ශක මගින්. දැන් අපි ණය බරිත රටක් වෙලා තියලා අපි එතනින් ගොඩ එමින් පවතිනවා. IMF එක නිතරම රටට ණය දීපු නිසා ඒවා රිවිව් කරනවා. ඒකට ඒගොල්ලන් වාර්තා කරනවා ඉතාම පොසිටිව් විදිහට. දැන් පුවත්පත්වල ඒක තියෙනවා. ඒක රටට හොඳයි, රටේ ආයෝජන වලට හොඳයි, රටේ ඉදිරි අනාගතයට හොඳයි. ඒ කියන්නේ රටේ ජනතාවට සහ රටට ඒ ඉතාම සුදුසුයි. ඉතින් මේක තේරුම් ගන්න ඕන රටේ ජනතාව. සුදුසු පාලනයක් රටේ තියෙනකොට රට සංවර්ධනය වෙනවා, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට එනවා. ඊළඟට අපි හැබැයි විනයගරුකව, නීතිගරුකව, සදාචාරාත්මකව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. බොහොම ස්තුතියි.